එහෙනම් දැන් ඔබ කල්පනා කරන්න මේ තියෙන බෙන්ගතනේ මේ 31 ලෝකතලයේ සැකස්ම. මේ ලෝකතලයේ හිර වෙන්න ප්‍රධාන හේතුව තමයි කියන්නේ දැනගන්න අඳුනගන්න තියෙන කැමැත්ත. එහෙනම් නිවන කියන්නේ කාම ලෝකෙන් නිදහස් වෙන එකටද? රූප ලෝකෙන් නිදහස් වෙන එකටද? අරූප ලෝකෙන් නිදහස් වෙන එකටද? නැහැ. නිවන කියන්නේ 31 ලෝකතලෙම නිදහස් වෙන එක. එහෙනම් දැන් කියන්න නිවන කරන්න නම් මොකක්කින්ද නිදහස් වෙන්න? දැනගන්න අඳුනගන්න තියෙන තණ්හාව තමයි අයින් කරගන්න ඕනේ. කාර් එකට තියෙන එක නෙමෙයි. කාර් එකට තියෙන එක අයින් කරගත්තට කමක් නැහැ. නමුත් එහෙම කළාය කියලා. ඒ කියන්නේ ඔබ පැවිදි වෙන්න ආවයි කියලා හොඳට ඉන්න එපා වීරයා වගේ. හරි දැන් ඉතින් ගොඩාක් ලොකු ප්‍රශ්න ගොඩාක් ඉවරයි. දැන් මං තිබ්බ ඔක්කොම අතෑරියා. දැන් මම පැවිදි වුණා. දැන් තමයි පටන් ගන්නෙ. මෙච්චර කල් කලේ මොකද්ද? කාමදද කැසීම පිණිස තිබිච්ච දේවල් තියෙනවනේ. රත්තරන් අඬුවක් තිබුණා. රිදී කොක්කක් තිබුණා. අන්න ඒවා තියාගෙන කහ කහ හිටියානේ. අන්න ඒවා රැක රැක හිටපේක. ශාසනයට ආවයි කියලා කියන්නේ ඔබ ඒ ටික රකින්න එක නැවතුවා. දදේ සනීපයිද? නෑ නෑ රකින්න එක නැවතුවා. දැන් තියෙන්නේ බේත් ගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න පින්වතුනි නිවන කියන එක භාග්‍යවතුන් වහන්සේගේ මේ ධහම තියෙන්නේ දැන ගැනීම අඳුන ගැනීම කියන කාරණාවට තියෙන තණ්හාව. තණ්හාව මත දැනගන්න අඳුන ගන්න එක නෙමෙයි. හොඳට මතක තියාගන්න. දැනගන්න අඳුන ගන්න එක නතර කරන්න නෙමෙයි මේ ධහම තියෙන්නේ. දැනගන්න අඳුන ගන්න තණ්හාවක් හැදෙනවා. අන්න ඒක නතර කරන්න. එහෙනම් රහතන් වහන්සේට දැනගන්න අඳුන ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මට කියන්න රහතන් වහන්සේ මේ කාම ලෝකයේ හිටියොත් කී විදිහකට දැනගන්න අඳුන ගන්න පුළුවන්ද? කී විදිහකට පුළුවන්ද? 6 විදිහකට පුළුවන්. කී විදිහකට දැනගන්න අඳුන ගන්න ආසයිද උන්වහන්සේ? තණ්හාව දුර වෙලා. අපි හිතමු රහතන් වහන්සේ නම බිහි වෙනවා මෙතන රූපාවචර බ්‍රහ්ම ලෝකේ. දැනගන්න අඳුන ගන්න විදි කීයක් තියෙනවද? විදි 3ක් තියෙනවා. කීයකට කැමතිද? එහෙම එකක් නැහැ. රහතන් වහන්සේ නම බිහි වෙන අරූප ලෝකේ. මොකද කියන්නේ අරූප ලෝකේ සෝතාපන්නයෙක් විතරයි බිහි වෙන්න බැරි. අනිත් මාර්ගඵල තුනම අරූප ලෝකේ තියෙන්න පුළුවන්. සෝතාපන්නයෙක් බිහි වෙන්න බෑ. හේතුව සෝතාපන්න වෙන්න නම් බණ අහන්න ඕනේ. බණ අහන්න කනක් නැහැ. සෝතාපන්න වෙලා මෙහි අන අය ඉන්නවා පින්විතනේ. අන්න ඒ අය එහෙදි අරිහත් ඵලය පූර්ණ කරගන්න. අවිධර්ම විග්‍රහයේ සෝතාපන්න ඵල චිත්ත වීතිය මේකේ නැහැ. එතකොට මේකේ ඉන්න රහතන් වහන්සේ නමක් කී විදිහකට දැන අඳුන ගන්නවද? එක විදිහකට. කී විදිහකට ආසයිද? ඒකටවත් ආස නැහැ. එහෙනම් මෙහි ඉන්න රහතන් වහන්සේට පිරිනුවම් පාන්න පුළුවන්ද බැරිද? මෙහි ඉන්න එක්කනට. මෙහි ඉන්න එක්කනට. කොහේ හිටියත් හිත අරිහත් නම් මොකද තියෙන්නේ? පිරිනුවම් පාන්න ලෑස්ති. එහෙනම් මට කියන්න පිරිනුවම් පාන්න බැරි ඇයි? දැන් ඔබ හොඳට මේක තේරුම් ගමු. එතකොට හරි. පිරිනුවම් පාන්න බැරි ඇයි? දැන් ඔබට පිරිනුවම් පාන්න බැරි ඇයි? දැනගන්න අඳුනගන්න ආස නිසා.